ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ මේ වෑයම මානසික රෝගීන්ට පිහිට වීමටනේ. ඒ අරමුණ ඉටු කර ගැනීමේ පහසුව පිණිස සකසා ඇති විධිමත් සැලැස්ම ප්‍රධාන පියවර දෙකකින් යුත් බව මතක ඇති. ගිය දේශනාවේදී කළේ එහි දෙවන පියවරට ප්‍රවේශ වීම. පළමු පියවරෙන් කළේ අසහනකරු හා මානසික රෝගියා වෙන්ව හඳුනා ගැනීම. එසේ හඳුනාගත් මානසික රෝගියාව සුවය කරා ගෙන යන්නේ දෙවන පියවරෙන්. එහෙම ගෙන යාම ඉබේ සිදු වෙන්නේ නැහැ. සිත කියන්නේ බුදු පියාණන්වත් මුල් කෙලවරක් පනවන්නේ නැති ඈත අතීතයක ඉඳන් පැවතගෙන එන ධර්මතාවක්. එහෙම සිතක් රෝගී වුණොත් හිතනවාද දවසෙන් දෙකෙන් හෝ ප්‍රතිකරල් ටිකක් භාවිතා කිරීමෙන් පමණක් සුව වෙයි කියලා. සුව වෙයි. සුව වෙන්නේ රෝගී වන හේතු හතරෙන් ගිය දේශනෙන් කී හේතු දෙක මත රෝගී වූ අය විතරයි. මොනවද ඒ හේතු දෙක? ඒ තමයි මනුස්ස විපත්, අමනුස්ස විපත් හා මනුස්ස උපක්‍රම. ඔය හේතු දෙක මත කෙනෙක් මානසික රෝගියෙක් වෙන්නේ කලාතුරකින්. ලෝකයේ වැඩිපුරම මානසික රෝගීන් වෙන්නේ කර්ම විපාක හේතුවෙන්. ඒ බව ටිකක් හරි වටහා ගන්නේ ජෝතිෂ දැනුම ඇති අය පමණයි. කර්ම විපාක හේතුවෙන් මානසික රෝගීන් වන අය සුව කරන එක ලේසි නෑ. බුදු පියාණන් මේ ලේසි නැති බව දේශිත එක් තැනක් තමයි මූලාශ්‍රය 1 කියලා මුලදී පෙන්වුවේ. ඕන් සූපත් කරන්න තමයි දෙවන දේශනෙන් පෙන්වා දී ගිය දේශනෙන් යලි මතක් කළ අනුපියවර 4 පසු කළ යුත්තේ. හත්වැන්න වන අද දේශනෙන් ඒවායේ පළමු අනුපියවර ආරම්භ කරනවා. මාතෘකාව තමයි රෝගී මනසේ භයානකකම පෙන්වා දීම නැත්නම් වටහා ගැනීම. කෙනෙක් තර්ක කරන්න ඉඩ තියෙනවා රෝගීන්ට ඒ භයානකකම පෙන්වුවාම රෝගය තවත් උත්සන්න වෙන්න පුළුවන් කියලා. නමුත් තේරුම් ගන්න භයානකකම විතරක් පෙන්වලා අතරමං කරනවා නෙමෙයිනේ. අනෙක මානසික රෝග කියන්නේ මොළයේ හෝ හෘදයේ පිළිකාවක් වැනි අති භයානක දෙයක්ුත් නෙමෙයි. තවත් අතකින් කියවොත් මානසික රෝගියෙක් කියන්නේ දින 2-3කින් මැරෙන්න කෙනෙකුත් නෙමෙයිනේ. ඒ නිසා මේ කියන භයානකකම පෙන්වන්නේ රෝගියාගේ පැත්තෙන් Taman ඉන්න තැන මනවින් වටහා දෙන්න, මනවින් වටහා ගන්න. ඥාතීන්ගේ පැත්තෙන් ගත් විට ඔවුන්ගේ ඥාති රෝගියා ඉන්න තැන වටහා දෙන්න. සමාජයේ පැත්තෙන් ගත් විට මානසික රෝගීන් Tamanට Taman අහිමි පිරිසක් බව පෙන්වා දෙන්න. ඒ නිසා රෝගියාගේ පැත්තෙන් ඍජුව සුළු දොසක් සිදු වුණත් වක්‍රව ඔහුටත් ඍජුව සමස්ත සමාජයටත් වෙන්නේ සෙත කියන්න මගේ වැටහීමයි. දැන් මාතෘකාවට යමු. මාතෘකාවට අනුව රෝගී මනසේ භයානකකම පෙන්වන්න මුලින්ම ගන්නේ විෂාදය නැමැති රෝගය. ඉංග්‍රීසියෙන් ડિප්‍රෙෂන් කියන්නේ අන්න ඒක. එහි භයානකකම මුලටම ගත්තේ එක් පැත්තකින් මේ වීඩියෝ පෙළ මානසික රෝගියෙක් නරඹනවා හෝ අහනවා නම් ඔහුගේ සිතට සවියක් වෙන්න. සවිය දෙන්නම තමයි සතුටුදායක සටහන කියලා කොටසක් දේශනයට පෙර පෙන්වුවේ. එහි අන්තර්ගතය ඇහෙන්නත් සලස්වනවා. හොඳින් අහගෙන ඉන්න. ලෝක ප්‍රසිද්ධ වාර්තාවලට අනුව 2003 දී මිලියන 150ක් පමණ විෂාද රෝගීන් ලොව පුරා වාසය කොට ඇත. ඔවුන් අතර ඒබ්‍රහම් ලින්කන් වැනි ජනාධිපතිවරුද, ලියෝ තෝල්ස්ටෝයි වැනි ලෝක පූජිත ලේඛකයෝද, බීතෝවන් වැනි සුප්‍රසිද්ධ සංගීතඥයෝද, ඩයනා වැනි රාජකුමාරිකාවෝද සිටි බව කියවේ. ජීවිත කාලය තුළදී ගැහැණුන්ගෙන් 20%ක්ද පිරිමින්ගෙන් 10%ක්ද අධි විෂාදයට ගොදුරු වීමේ නැමියාවක් දක්වන බව 1980 දී සොයාගෙන තිබේ. ඉන් වසර 45කට පසු අද තත්ත්වය එවන් වූ විෂාදයට නුදුරු අනාගතයේදී මිලියන 340ක් පමණ බිලි වෙතැයි 1997 දී අනතුරු අඟවා තිබේ. ඒ අදින් වසර 28කට පමණ පෙර කරපු පුරෝකථනයක්. අද ලෝ වෙසෙන පුද්ගලයෙකු විකලතාවට පත්, කියන්නේ ඩිසේබල් කරන රෝග 10න් 4වන ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ විෂාදයයි. මානසික රෝග නිසා වසරකට දිවි නසා ගන්නා අයගේ ගණන ලක්ෂ 10කි. ඕක තමයි සතුටුදායක සටහන. මතු පිටින් බලන කෙනෙක් දැන් තර්ක කරන්න පුළුවන් ඒක සතුටුදායක සටහනක් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා ඉදිරියට යන්න මත්තෙන් ඒ ගැන කරුණු දෙක තුනකුත් කියනවා.
කායික රෝග අතර සෙම් ප්‍රතික්ෂාව යම්සේ බහුලද මානසික රෝග අතර විෂාදයේද එලෙසින්ම බහුලයි. එම්බ්‍රිස්සාව හැදුනට මිනිස්සු රැකියා නොකර ඉන්නවද? නෑනේ. ඒ වගේ විෂාදයේ හැදුනට මිනිස්සු වැඩ නොකර ඉන්නේ නෑ. වැඩ කරනවා. එහෙම වැඩ කරපු අය ඉහත කී සතුටුදායක සටහන ඇතුලේ කී දෙනෙක් හිටියද? ලෝක ප්‍රසිද්ධ අය පමණක් 4 දෙනෙක් හිටියා. ඒ කිසිවෙක් මැරුණේ විෂාදයේ නිසා කියලා කොහේවත් සඳහන් වෙලා නැහැ. ඌයේ ජීවිත කාලය පුරාවට යම් යම් මට්ටම් වලින් විඳවපු එක විතරයි. ඊළඟට දිවි නසා ගැනීම ගමු. ඉහත සටහනට අනුව සියලු මානසික රෝග නිසා වසරකට ලොව පුරා ලක්ෂ 10ක් දිවි නසා ගන්නවා. ඒ අදින් වසර 28කට පෙර පමණ තත්වය. මානසික රෝගවල භයානකකම එතනයි තියෙන්නේ. කොතනද? දිවි නසා ගන්නවා කියන තැන. විඳෙව්වත් මානසික රෝග නිසා මැරෙන්නේ නැහැ. නමුත් විඳවන එකේ බරපතලකම නිසා මැරෙන්න හිතෙනවා. භයානකකම ඔස්සේ මානසික රෝගීන්ට ඒ ටික පෙන්වා දීම මොනතරම් සෙතක්ද? මොනතරම් යහපතක්ද? ඒ නිසා හොඳින් තේරුම් ගන්න. මානසික රෝගවල භයානකකම පෙන්වීම නිසාම වෙන්නේ යහපතක්මයි. ඒකයි ඊයේ සටහනට සතුටුදායක සටහනක් කියලා පෙන්වුවේ. ඒ ටික මතු කරගත්තේ සටහන තුලින්. නමුත් ඒක පහසුවෙන් දේශන දෙක තුනකින් පෙන්වන්න බෑ. බැරි භයානකකම සංගවිලා තියෙන නිසා. හේතු වලට අනුරූපව ඵලයක් ලෙස සංගවිලා තියෙන මේ කියන භයානකකම පෙන්වන්න වෙන්නෙම බෙද බෙදා නුවණින් විමසීමෙන්. කොහොමද බෙදන්නේ? මානසික රෝගවල වර්ග වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන්. සුළු මධ්‍යම බරපතල කියා රෝගවල මට්ටම් වශයෙන් බෙදන්න පුළුවන්. ඒ එකිනෙක රෝගවල ලක්ෂණ වශයෙන් බෙදන්න පුළුවන්. ගැහැණු පිරිමි වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන්. වයස්කාණ්ඩ වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන්. හේතු වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන්. රෝග මතුවෙන පැති වශයෙන් බෙදලා පෙන්වන්න පුළුවන්. ඉදිරි දේශන ඔස්සේ මේ සියල්ල ක්‍රමානුකූලව සමාජගත කරන්නේ මම කාලයක් වෙහෙසි කරපු ගවේෂණයක ඵලයක් ලෙසින් එලි දුටු මනෝවිද්‍යා කෘති 3 මත පිහිටලා. විශේෂයෙන් ඒවායේ ඇතුළත් වටිනා චිත්‍ර පවා ඔබලට දකින්න සලස්වනවා. මේ ටික කීවෙත් හිතට එකඟව කරන්න යන ඉල්ලීමට පසුබිම සකස ගන්න. ඉල්ලීම තමයි මේ දේශන මාලාවල අන්තර්ගතයන් පිටපත් කරගෙන කෘති ආකාරයෙන් එලි දක්වන්න එපා කියන එක. මොකද අද මන් දිවි ගෙවන්නේ ආර්ථික දුෂ්කරතා මැද. ඒට විසඳුම තියෙන්නේ මේ කෘති යලි මුද්‍රණය කර අලෙවි කර ගැනීමෙන්. පළමු මුද්‍රණය ඉතා ඉක්මනින් විකිණී අවසන් වුණත් ආර්ථික දුෂ්කරතා නිසා කෘති 3 දෙවන වර මුද්‍රණය කරගන්න බැරි වුණා. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ වශයෙන් මට සාධාරණයක් කරනවා නම් ඒ කෘති 3 විකිණීමේ අයිතිය පිට කෙනෙකුට දෙන්නත් අදහසක් තියෙනවා. නමුත් වර්තමානයේ කරන වට්ටම් ක්‍රමයට නෙමෙයි. එකවර මුදලක් තමයි අපේක්ෂා කරන්නේ. එහෙම දෙන්නේ මේ කෙරීගෙන යන දේශන මාලාවට බාධාවක් නොකරන අයෙකුට පමණයි. මොකද මගේ බුදු පියාණන්ගේ නාමයෙන් ලෝකයා වෙනුවෙන් මේ සේවය කරගෙන යන නිසායි. මමත් වසර 10කට අධික කාලයක් මානසික රෝගියෙක් විදිහට බොහෝ දුක් විඳලා තියෙනවා. මට මමම අහිමි වීම නිසා ඒ බව ඥාති මිත්‍රාදීන් වටහා නොගත් නිසා මා බොහෝ නිന്ദා අපහාස ආදියට ලක් වෙච්ච කෙනෙක්. මන් දන්නවා අති බහුතරයක් මානසික රෝගීන් ඉන්නේ ඒ දුක්ඛිත තැන. මේ නාලිකාව ආරම්භ කිරීමේ එකම අරමුණ ඔවුන්ට හැකි උපරිමයෙන් පිහිටවීම. ඒ කරන්න පහසු මගේ බුදු පියාණන් වදාළ දේ කියා දීමෙන්මයි. ඒ නිසයි පළමුවෙන්ම සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාව ආරම්භුවේ. අද දේශනාවේ මෙන්නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් විශ්ව කර්ම ගෙදර නැමැති වාස් විද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනාවේ නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.